ආයුබෝවන්. ඔන්න අද අපි යනවා මෙල්බර්න් වල තියෙන ලංකාවේ අවුරුදු උත්සවයකට. ඇත්තටම මම කලින් කිව්වා වගේම ලංකාවේ කිසි දෙයක් අපිට මෙහි මිස් වෙන්නේ නැහැ. හරිම ලකි අපි ඒ අතින් ලංකාවේ හිටියා වගේම අපිට අවුරුදු වලට වෙසක් වලට හැම අපේ ජාතික උත්සවයක්ම අපිට සමරන්න පුළුවන්. මෙහි ලොකු කමියුනිටි එකක් ඉන්නවා ලංකාවේ. මේ අපේ ඩාන්ස් සුම්බා ක්ලාස් එකේ කට්ටිය තමයි මේකේ ඉන්නේ. ශශිලා ඇත්තටම බොලිවුඩ් ඩාන්සින් කරනවා, සුම්බා කරනවා, ශ්‍රී ලංකන් ට්‍රැඩිෂනල් ඩාන්සින් කරනවා. දවස් 6ෙම මම හිතන්නේ ශශිලාගේ ක්ලාසස් තියෙනවා. මේ අද අපි අවුරුදු උත්සවයේ වසත් සිරිය කියලා ඒ ඩාන්ස් ක්ලාස් එකකින් කරන්නේ. සයිඩ් වල තිබුණේ. පොඩක් බලන්නකෝ අද අපි මොකද කරන්නේ කියලා. මේ ඉන්නේ ශශිලා. එයා හරිම ෆ්‍රෙන්ඩ්ලි. You do it. You do it. ඒ ඩාන්ස් ක්ලාස් එකකින් තමයි මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තිබ්බේ. මේකේ ගොඩක් ඉන්නේ අපේ ඩාන්ස් ක්ලාස් එකට සම්බන්ධ අයයි, එයාලගේ පවුල් වල අයයි. අපි එක කියලා තමයි මේ උත්සව සංවිධානය කළේ. හැබැයි හරි ලස්සනට තිබ්බා. මේ අපේ කෑම හැමෝම කියලා කෑම දෙනවා. ලංකාවේ කෑම හරිම රසයි. ගොඩක් ඒවා ශශිලාමයි හදලා තිබුණේ. බෑන්ඩ් අයත් දෙනවා. හැමෝම හරි සමගින් මේ උත්සවයට සංවිධානය මම ඇත්තටම දැක්ක ලොකුම හොඳ උනන්දුවක් තමයි අපේ රටේ යමක් සිද්ධ වෙනකොට හරි ඔක්කොම එකාවගේ ඒකට සම්බන්ධ වෙනවා. මේක තිබුණේ ෆ්ලයිට් වල. බලන්නකො අපේ නංගිලාගේ ලස්සන මේදුම් පාටින් බබලෙනවානේ. හැමෝම හරිම ලස්සනට හිටියා. හැමෝම ජාතික ඇඳුම් ඇඳලා ලංකාවේ විදිහට අපිට ඇත්තටම දැනුනේ, මට නම් දැනුනේ මම මේ ලංකාවේ ඉන්නවා වගේ. පොඩ්ඩක්වත් දැනුන්නේ නැහැ මේ විදේශ රටක සම්පූර්ණයෙන් අපිට වෙනස් කල්චර් එකක අපි මේ හිටියේ කියලා. එදා දවසම අපි හරිම සතුටින් ගත කරා. ඉතින් අපි තෑගි ඔබ දන්නවද මේ ඩෙකරේෂන්ස් වලට මේ මල් සප්ලයි කරේ අපේම ඩාන්ස් ක්ලාස් එකේ සොයිරියා. ටිකක් ඊට හරි සතුටුයි. ගොල්ලන්ට රබාන ගහනකන් 100ක් නැහැ. මේ රෙද්ද හැට්ටවල් අඳගෙන සරන් අඳගෙන මෙයාලා තියාගන්න නම් ටිකක් අමාරු වුණා දෙමව්පියන්ට. සමහර වෙලාවට ඉවෙන්ට්ස් වලට හොයනකොට මේගොල්ලෝ නැහැ. මේගොල්ලෝ ගිහිල්ලා. මේ තමයි අපේ පොල් තෙල් පහනට හදලා තිබුණ එක. මේක තමයි අපි පහන් පත්තු කරේ. බලන්න මේක අලුත් විදිහක් නේද? හරි ලස්සනයි. සාම්ප්‍රදායික පොල් තෙල් පහන වෙනුවට මේකට තෙල් දාලා පහන් චිටි පන්දම් කියන ඒවා තමයි පත්තු කරේ. ශ්ලයින් පොඩ හිනාවෙන්. ශකිලා. දැන් ඉන්නේ ප්‍රශ්න ලෝක. කිරේ උතුරවන්න ලෑස්ති වෙලා ඉන්නේ කට්ටියම.
මුලින්ම උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි හැමෝම ඕස්ට්‍රේලියාවේ හිටියට ලංකාවේ විදියටම අවුරුද්දේ හැඟීම අපිට දැනෙන්නේ නැහැ. ලංකාවේ අපි කියන්නේ බත බුලතින් සරුණු මලින් පලින් බර වූ කොහාගේ ගීතනාදයෙන් කුල්මත් වුණු ලස්සන මාසයක් තමයි අප්‍රේල් මාසය කියලා. ඉතින් ඒ හැමදේම අපිට ඒ විදියටම මෙහෙදි නැති වුණත් අපි හැමෝටම පුළුවන් විදියට අපි අවුරුද්ද සමරනවා. මම බලාපොරොත්තු වෙනවා අප්‍රේල් 13 14 කවදා ඒ දවස් දෙකෙන් එකක ඔයගොල්ලෝ හැමෝම ගෙදර කිරි උතුරලා කිරිබත් හදලා ඒ අවුරුද්දේ අසිරිය යාළුවොත් එක්ක පවුල අයත් එක්ක බෙදා හදා ගන්නට ඇති කියලා. ඉතින් අද දවසේ ශශිලා ඩාන්ස් තියර සමග ඒ අසිරිය බෙදා හදා ගන්නට පැමිණි ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ආරාධනා කරනවා අද දවස පුරාවටම අපිත් එක්ක රැඳී ඉන්න ඔයගොල්ලෝ වෙනුවෙන් සූදානම් වුණු ලස්සන විශේෂාංග ඒ වගේම අපේ මේ පුංචි පැන්සියොන්ටත් අපේ වැඩිහිටි ඔයාලටත් තරඟ රාශියක් අපි සංවිධානය කරලා තියෙනවා. එහෙනම් අපි මේ සූදානම් වෙන්නේ වසත් සිරිය 2025 ආරම්භ කරන්නටයි. ඉතින් මම මුලින්ම ඒගොල්ලෝ මතක් කරලා ඒගොල්ලන්ට ස්තුතිය පුද කරන්නත් කැමතියි. Sterling Group of Company, Takataka Kottu, Sandown Regency Motel and Service Department, Oslanka TV, URC Ceylon, V Power, Reliance Fair Connect, Isha's Hair and Beauty, CK Cricket Coaching, Access, වගේම අද දවසේ ලස්සන Wah, indahkan. Abang gahane? Gahane. Aji Sasina. Gahane. You can free, darling. Go. Oh, indah. Kita dah main beri tadi sedikit. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා සුබ පැතුම් එකතු කරන්නේ වසන්ත සිරිය 2025 අපේ. Acukai.
You do it. You do it. ඔන්න අපේ පළවෙනිම අංගේ පටන් ගත්තා. පුංචි ළමයින්ගේ බැලුම් පිපුරුවීමේ තරඟින් තමයි අපි පටන් ගත්තේ. බලන්නකෝ කට්ටිය. අසලේ කට්ටියට තේරෙන්නේ නැහැ තාම වැඩේ යන්නේ විදිහ බලන්න. ඉක්මනට දෙන්න අපිට තවත් දෙයක් දරුවන්ට මේ දේවල් තාම හරියන්නේ ජීවත් වෙන ඔස්ට්‍රේලියාවේ ඒගොල්ලෝ වෙනස්ම සංස්කෘතියක ඉඳගෙනත් අපේ සංස්කෘතියට හැදගන්න හරියට දැක්කා දෙමෝපියන් ඒවට ඒගොල්ලන්ට උනන්දු කරනවා කියලා දෙනවා. ඇත්තටම මේ වගේ ඒගොල්ලෝ තාම අපේ රටේ දේවල් ඉගෙන ගන්න ඔයාලා කොහෙන් දකින්නද මේ සමහරක් වෙලාවට මගේ යාළුවෝ කියන දෙයාට වගේ නම් මේවා නැහැ කියලා. ඒක තමයි යාළුවගේ දරුවෝ හරියට ඒවා මිස් වෙනවා යාළුවට ඒ ගැන කිසිම හැඟීමක් නැහැ කියලා. ඒ අතින් අපේ දරුවෝ හරිම වාසනාවන්ත මේ රටවල අපේ ලංකාවේ දේවලුත් ඒගොල්ලෝ ඉගෙන ගන්නවා පුංචි කාලේ ඉඳලා. You both are in. Come on, Sana. Come on, Bianca. Come on, Sana. Come on, Bianca. මෙන්න කට්ටිය ඉඟි කට්ටට නූල දාන්නලු. දුණු වාටි වරියට. කෝ තාම නැද්ද? කන්නඩි ටිකක් දාන්න.
අපේ පුංචි පැංචියන්ගේ හොඳම හිනාව. ඉෂාදි. Next one. Good work, everyone. Big round of applause, please. Come on, next one. Kylie, you want to join? Okay, come on, Mikaela. Mikaela, take the mic and turn that way. තව හයියෙන්. Mikaela. Thank you, Nikki. Next one. වෙනදි ගෝ. වෙනදි ඉතන යන්න. ගෝ. එළිය. රියාන කම් රියාන. Kylie, yeah? වෙනදි ගෝ. Good work, Kylie. Next one. Sarah, you want to join? Turn that Okay. Next one. No, do that again. Do it. Turn off. Do it. You have to make others laugh. Come on, Elise. May Valanthi bring judgment. Okay, next one. Thank you, Meena. Adults, you can join too. Adults. මේ දාන්නේ. Baba yan puta. Oh my. Ayen ගෙනාවෙන්න. Thank you. Others? Any others? Hi, Kylie අපිට පුළුවන් අහන්න. කොමෙන්. කවුද? මේ දාන්නේ. මේ දාන්න දෙන්න. මේ තවත් අපේ පුංචි පැටියන්ගේ ලස්සන ඩාන්ස් එකක්. මේ දරුවොත් ශශිලා ඩාන්ස් ඇකඩමි එකේ පුරුදු වෙන දරුවන්.
ඔයා මොකටද ඉන්නේ දැන් අවුරුදු කුමාරි තෝරන්නද? මේ අපේ ඉෂා නංගි හොඳේ මේ අපේ ඉෂා සැලුන් එකේ මගේ මේකප් ආටිස්ට්. ඔව් මමත් ඉන්නවා. ඔයා මාව ඇඳුවා නම් මං ඉන්නවා ඩෙෆිනිට්ලි. දැන් ඉතින් අපි මේ ලෑස්ති වෙන්නේ අපේ පුංචි අවුරුදු කුමාරයයි අවුරුදු කුමාරී තෝරන්න. ඒක නම් හරිම ඉන්ට්‍රස්ටිං වෙන බලන්න ඉස්සෙල්ලාම අවුරුදු කුමාරි කවුද කියලා. want to walk into the stage in front of the judges and say, "Are you Goan?" Walk back. You can come like this. Michaela, ready? Walk nicely, smile. Say, "Are you Goan?" මංගේ එතන ඉඳලා අන්න ගහන්න ඉන්නේ අපි කතා කරන්නේ. Good. Brianna. මෙයාගේ නම දුලාරිගේ දුවගේ නම අහගන්න. මන් නමද? Oh no. මොකද්ද නම? අපෝ Fenelli. What's your name, darling? Raida. යා ලස්සන කැට් වෝක් එක. එයාගේ නම් නියොන්නේ. උලකටත් යනවා. අර කොහෙද යන්නේ? ඒ යම්මි ගන්නනේ. Bianca. What's her name? Yumi. ලස්සනේ. උදේ මෙහෙම ලස්සන යන්න. Smile at the judges. Okay, now everyone face the judges. Face to these two aunties. English dance. Yeah. Where's the hands, Elisha? First
hina වෙලා හිටියද අද? ඔන්න අපේ පුංචි අවුරුදු කුමාරි. ඔකි මේ යාගේ ප්‍රසන්ට් එක. ලස්සනයිනේ. මේකේ නම් ගහලා තියෙනවා චූටි මයිල. මේවා එක එක්කෙනාට ඔහොම දීගෙන ඉතින් අපේ අවුරුදු කුමාරියෝ ටික ඔක්කොටම තෑගි හම්බුණා. එයාලට හරි සතුටුයි. මේ ශශිලත් එක්ක හැමෝම ෆොටෝ එකකට හිටියා. මේ ළමයි හැමෝම ගොඩ දෙනෙක් මම හිතන්නේ කොහොම වගේ මේ ශශිලගෙන් ඉගෙන ගන්න ළමයි. ඔන්න අපි දැන් ලෑස්ති වෙනවා අපේ අවුරුදු කුමාරයා තෝරන්න. Damn. අයියෝ මේගොල්ලන් එක විදිහකට තියාගන්න එක නම් අපිම ප්‍රශ්නයක් වුණා. මේකනේ මේ කරන්නේ. Do your best dancer. Come on, dance everyone! Come on, dance, Leon! Sion, dance! Come on, Nathan! मैं दुलारी की दोगी ना पुता की नाम होगा तिवेन. Come on, Tiven! Leon, come on, Leon! Hari ni, tini aki. නේතන් අම්මා නේතන් කප්පෙද ගැහුවා Patrick එකක් next year. ලාස්ට් ඉයර්ස් එකක් දෙයාවුනේ මේ එයාගේ gift එක නංගි
කොල්ලලා That's for me. Second place, Yelitsa. පොඩි කට්ටියගේ ගිෆ්ට්ස් දැන් දීලා ඉවර කරන්නයි හදන්නේ. මොකද ඒගොල්ලන්ව දැන් අල්ලගන්න බෑ. ඒගොල්ලෝ ඔක්කොම සෙල්ලම් කරන්න යනවා. දැන් යාළුවා බිස්නස් ඉවරයිනේ. First place, Benadi. හැමෝටම ඉවර කරාම ලේසියි. එතකොට යාළුවට ඔය හඳුන් ගලවලා යාළුවට පහසු විදිහට එන්න යාළුවට සෙල්ලම් කරන්න යන්න පුළුවන්. Musical hats, first place, Senaya. Alihata Astamina, first place, Dilasna. I got the giant. I got the giant. Smile. One, two. One, two, three. One, two, three. මේ අපේ ලොකු අයගේ ඩාන්ස් දැන්. මේ සුම්බා ක්ලාස් එකයි බොලිවුඩ් ක්ලාස් එකයි එකට එකතු වෙලා අපි ඉදිරිපත් කරා ලස්සන ඩාන්ස් එකක්. මෙතන සින්දු දෙකක් තියෙනවා. හොඳයි මේක පැත්තෙන් ඉඳලා අපි වීඩියෝ කරපු එක නැත්තම් මම වරද්දනවා පේන්නේ නැහැනේ කාටවත්.
දැන් ඔන්න මං කාගේ ඔළුවට ගහයිද දන්නේ නැහැ කනවා මුට්ටිය වෙනුවට. යනවා තව ටිකයි අයියෝ ඒක ගොඩක් උසයි යාට යා කොටයි. ළමයි බලන් ඉඳලා තියෙන ටොෆි අහුලන්න මුට්ටිය විඳිනකම්. මෙන්න කට්ටිය දුවන්නේ යන්නේ 60ට 60. අබයි මෙන්න දැන් ලොකු කට්ටියක් ටොප්පි දානවා.
තවත් නැටුමක් අපේ පුංචි දරුවන්ගේ බලන්න හරි ලස්සනයි මේක නම්. Nikki, here. Rishi, smile! One more. Vicky, smile! මෙන්න ඉවෙන්ට් එකේ ප්‍රධානම අංගය මේක තමයි හැමෝම බලන් ඉන්න තැන. Oh, ඒ පැත්තේ. එකයි දෙකයි පහයි. පහයි. සජු හරි හරි නෝජුන්න නෝජුන්න ගන්න අදින්න සජු අත කවන් දුන්නේ ජමීර පුළුවන් අම්මෝ කට්ටියද ගන්න. මෙහාට වෙනවද? දෙකයි තුනයි. අයියෝ අතරියානේ. ඒකනේ අයියෝ. දැන් කට්ටිය යෝගට් කන්නයි යන්නේ. අර අරගොල්ලෝ කන්න. අර කනවනේ. මේගොල්ලෝ කාලත් ඉවරයි. මේ අරගොල්ලෝ කනවනේ. අයියෝ කමෙන් කට හරිනේ. One, two, three, go!
ඔන්න දැන් අපේ නංගිලා ටික කඹා දින්නයි යන්නේ. ඔය කිව්වට මාත් ඉන්නවා ඔක ඇතුලේ. දැන් ගෝනි පැනීම තරමේ. ගෝනි උස්සන්න දඩේ උස්සන්න. මේ තමයි අපේ අවුරුදු කුමරිය. කොහොමයි මම group photo එකකට ජජ් බෝඩ් එක තෝම හිටනාලු. USA නෙමෙයි ඉතියෝපියා. ඔන්න දැන් තමයි ලස්සනම සීන් එක යන්නේ. එන අය නම කියන්න iPhone. ඔහොම රවුමට යක් නට. මියුසික් දෙනවා ඔන්න දෙනවා. නියමයි ඒ කට්ටිය. එන්න පොඩ අගේ කරා වැඩි ඒගොල්ලෝ. අවුරුදු කුමාරයා. බොහොම අමාරු නා අවුරුදු කුමාරයව තෝරන්න නම් ඔක්කොමල්ලා එක වගේම හොඳයි. සුබ නැගදී පුරා සතුටු සිනා
අපිත් ගයමු මල් වාරම් නැගරන් උන්චිල්ලේ එරබුදු මල් පිපිලා දැක්කම හරියාසයි යලි අවුරුදු ඇඳින් රටටම සිරියාවයි එරබුදු මල් පිපිලා දැක්කම හරියාසයි යලි අවුරුදු ඇඳින් රටටම සිරියාවයි දැන් ඉතින් අපි ගෙවල් වලට යන්නයි ලෑස්ති වෙන්නේ. අපේ වසත් සිරිය නරඹන්න ආපු ඕගොල්ලෝ හැමෝටම ස්තුතියි. ඕගොල්ලන් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ ශශිලා නන්දිගේ dance group එකේ channel එකටත් ලයික් කරන්න. ඕන කෙනෙක්ට join වෙන්නත් පුළුවන් dance group එකට. අයිබෝවන්.